ඔයාගේ ෆෝන් එකත් හැක් වෙලාද? හැක් වෙන්න කලින් එහෙනම් මේ වීඩියෝ එක බලන්න. මොකද මම දැන් කියලා දෙන්න යන්නේ ඔයාගේ ෆෝන් එක හැක් වෙන්න කලින් කරන්න ඕන දේවල් කිහිපයක්. හැක් වෙලා නම් මේක ඇත්තටම හැක් වෙලාද කියලා ඔයාලට මේ ක්‍රම ටිකෙන් හොයාගන්න පුළුවන්. එහෙනම් දිගටම මාත් එක්ක රැඳී ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම දැන් ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්න. දැනට ඔයාගේ ෆෝන් එක ඇත්තටම ආරක්ෂිතයි කියලා 100% විශ්වාසයිද? ටිකක් හිතලා බලන්නකෝ. අද කාලේ අපේ ජීවිතේ තියෙන වැදගත්ම දේවල් ගොඩක් තියෙන්නේ ෆෝන් එක ඇතුලේ. අපේ බැංකු ගිණුම්, WhatsApp chats, Facebook account, Gmail, photos, videos මේ වගේ සමහර අයගේ office document පවා ෆෝන් එකේ තියෙනවා. ඒ නිසා ෆෝන් එක කියන්නේ කෝල් ගන්න ඩිවයිස් එකක් විතරක් නෙවෙයි. ඒක අපේ ඩිජිටල් ලයිෆ් එකම තමයි. ඒත් ගොඩක් අය කරන ලොකුම වැරද්දක් තමයි ෆෝන් එක ස්ලෝ වුණාම බැටරි එක ඉක්මනින් බැස්සහම ඉන්ටර්නෙට් ඩේටා ටික ඉක්මනින් ඉවර වුණාම එකපාරටම කියනවා අයියෝ මගේ ෆෝන් එක හැක් වෙලා. ඒත් ඇත්තටම එහෙමද? නැහැ. හැම වෙලාවෙම එහෙම නැහැ. බැටරි එක ඉක්මනින් බහින හේතු ගොඩක් තියෙනවා. ෆෝන් එක ස්ලෝ වෙන්නත් හේතු ගොඩක් තියෙනවා. ඒ නිසා බය වෙලා ෆෝන් එක රීසෙට් කරන්න කලින් අපි මුලින්ම ඇත්තටම සිකියුරිටි චෙක්ස් ටික කරලා බලමු. දැන් ඔයාගේ ෆෝන් එක අරගෙන මාත් එක්ක මේ ස්ටෙප්ස් ටික කරන්න. මුලින්ම settings වලට යන්න. ඊට පස්සේ apps කියන තැනට යන්න. දැන් මෙතන තියෙන්නේ ෆෝන් එකේ install කරලා තියෙන හැම app එකක්ම තමයි. හොඳට බලන්න. ඔයා කවදාවත් install නොකරපු app එකක් මේකේ පේනවද? එහෙම app එකක් තිබුණොත් කලබල වෙන්න එපා. මොකද සමහර apps ෆෝන් එකේ system apps. ඒ නිසා delete කරන්න කලින් app එකේ නම Google එකේ search කරලා බලන්න. එහෙම නැත්නම් ෆෝන් කම්පැනි එකේ website එකේ check කරන්න. ඒක මොකක්ද කියලා තහවුරු කරගන්න. හැබැයි ඔයාට හොඳටම විශ්වාසයි නම් මේ app එක මම install කළේ නැහැ කියලා ඒ ගැන තවදුරටත් හොයලා බලන එක නම් වටිනවා. දැන් දෙවෙනි check එක බලමු. settings වල battery කියන තැනට යන්න. battery usage එක open කරන්න. මෙතනින් බලන්න පුළුවන් බැටරි එක වැඩිපුරම පාවිච්චි කරන apps මොනවද කියලා. උදාහරණයක් විදියට ඔයා දවස් ගානකින් ඕපන් නොකරපු app එකක් බැටරි එක ගොඩක් පාවිච්චි කරනවා නම් ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. හැබැයි මේකෙන් විතරක් ෆෝන් එක හැක් වෙලා කියලා කියන්න බෑ. මොකද සමහර apps background එකේ update වෙනවා. backup කරනවා. ඒ නිසා මේ warning sign එකක් විතරයි. තහවුරු කිරීමක් නෙවෙයි. හරි. අපි දැන් තුන්වෙනි check එක බලමු. මේක ගොඩක් අය කවදාවත් බලන්නේ නැති එකක්. ඒත් මේ එක setting එකෙන් ඔයාගේ ෆෝන් එකේ apps මොන දේවල් වලටද ප්‍රවේශ වෙලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. හරි. දැන් කැමරා කියන එක open කරන්න. මෙතන කැමරා permission කියලා කියන app එක පෙන්නනවා. දැන් ඔයා හිතලා බලන්න flashlight app එකකට කැමරා permission එකක් ඕනේද? නැත්නම් calculator app එකකට microphone permission එකක් ඕනේද? ගොඩක් වෙලාවට නැහැනේ. ඒ නිසා අවශ්‍ය නැති permission remove කරන එක හොඳ පුරුද්දක්. බැයි ෆෝන් එක හරියට වැඩ කරන්න ඕන apps වල permission ඉවත් කරන්න කලින් ඒ ගැන තීරුම් අරගෙනම කරන්න. හරි. දැන් හතරවෙනි check එක. මේක තමයි mobile data usage. සමහර වෙලාවට අපි නොදැනුවත්ව background එකේ apps වල data භාවිතා කරනවා. ඒ නිසා මේකත් බලලා තියෙන එක වැදගත්. ඔයා විවෘත කරන්නේ නැති app එකක් අසාමාන්‍ය විදියට data භාවිතා කරනවා නම් ඒ ගැන තවදුරටත් පරීක්ෂා කරන්න. ඒත් මතක තියාගන්න app එකක් data භාවිතා කරනවා කියන එකෙන් විතරක් හැක් වෙලා කියලා කියන්න බෑ. cloud backup, photo sync, app updates වගේ හේතු නිසා data භාවිතා වෙන්න පුළුවන්. දැන් පස්වෙනි check එක. මේ feature එක Google එකෙන්ම දීලා තියෙන security feature එකක්. ඒ තමයි Play Protect. Play Protect කියන්නේ Play Store එකේ install කරන apps නිතරම පරීක්ෂා කරන ආරක්ෂක පද්ධතියක්. ස්කෑන් now එක ඔබලා සතියකට එක සැරයක්වත් මේක රන් කරනවා නම් ඒක හොඳ පුරුද්දක්. හැබැයි මතක තියාගන්න මේකත් 100%ක්ම සියලුම අනිෂ්ට apps අල්ලනවා කියන්න බෑ. ඒ නිසා විශ්වාසදායක තැන් වලින් apps install කරන එකත් ඒ තරම්ම වැදගත්. දැන් තවත් එක වැදගත් දෙයක් බලමු. ගොඩක් අය මේක අමතක කරනවා. ඔයාගේ ෆෝන් එකේ software update එක අන්තිමට install කරේ කවද්ද? අලුත් security updates වලින් කලින් හඳුනාගත් ආරක්ෂක දුර්වලතා මේකෙන් නිවැරදි කරනවා. ඒ නිසා update එකක් තිබුණොත් හැකි ඉක්මනින් install කරන එක හොඳයි. හරි. දැන් මම කියන්න යන්නේ මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස. අපි කලින් checks ටිකෙන් ෆෝන් එකේ අසාමාන්‍ය දේවල් තියෙනවද කියලා බැලුවනේ. ඒත් දැන් බලමු ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ෆෝන් එක ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා.
මේක අදම enable කරන්න. මුලින්ම ස්ක්‍රීන් ලොක් එක ගැන කතා කරමු. තවත් සමහර අය ස්විප් කරලම ෆෝන් එක ඕපන් කරනවනේ. ඒක ලොකු අවදානමක්. ඔයාගේ ෆෝන් එක ටික වෙලාවකටවත් වෙන කෙනෙකුගේ අතට ගියොත් ඔයාගේ පුද්ගලික තොරතුරු ටික බලන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා අම වශයෙන් ඉලක්කම් 6ක පින් එකක් හරි ශක්තිමත් පාස්වර්ඩ් එකක් හරි භාවිතා කරන්න. ෆෝන් එකට සපෝට් කරනවා නම් fingerprint, face unlock එකත් enable කරන්න පුළුවන්. මේ වගේ සරල පියවරක් ඔයාගේ දත්ත සේරම ආරක්ෂා කරගෙන ලොකු වෙනසක් කරනවා. දැන් තවත් ගොඩක් වැදගත් ෆීචර් එකක් බලමු. ඒ තමයි find my device. මේ ෆීචර් එක කලින් enable කරලා තිබුණොත් ෆෝන් එක නැති වුණොත් කොහේ හරි අමතක වුණොත් ඒක ලොකේට් කරන්න, රින් කරන්න, ලොක් කරන්න සමහර අවස්ථාවල ඈත තියෙන දත්ත මකලා දාන්නත් පුළුවන්. මේක වැඩ කරන්න Google account එකෙන් login වෙලා තියෙන්නත් find my device enable කරලා තියෙන්නත් ඕනේ. ඔයාලට මේ ෆීචර් එක ගැන වැඩි විස්තර බලන්න ඕන නම් ඒක ගැන වීඩියෝ එකක් මගේ වීඩියෝස් ගොඩේ තියෙනවා. ඔයාලා ඒකත් බලන්න. ඉතින් වැදගත් ආරක්ෂක පියවර තමයි two factor authentication නැත්නම් 2FA කියන එක. හරි හිතන්නකෝ කවුරු හරි ඔයාගේ පාස්වර්ඩ් එක දැනගත්ත කියලා. එතනින්ම account එකට ඇතුල් වෙන්න පුළුවන්ද? 2FA enable කරලා තිබුණොත් නම් බෑ. මොකද පාස්වර්ඩ් එකට අමතරව තවත් තහවුරු කිරීමක් ඒකට නිසා ඕන වෙනවා. Google account, Facebook වගේ තවත් වැදගත් accounts වල 2FA enable කරලා තියෙන එක ඉතා හොඳ ආරක්ෂක පුරුද්දක්. ඉතින් අද අපි කතා කළේ ෆෝන් එක හැක් වෙලාද කියලා සැකයක් තිබුණොත් බලන්න පුළුවන් චෙක්ස් කිහිපයක් ගැන. මතක තියාගන්න බැටරි එක ඉක්මනින් බැස්ස කියලා, data ටිකක් වැඩිපුර භාවිතා වුණා කියලා ෆෝන් එක හැක් වෙලා කියලාම තීරණය කරන්න බෑ. වැදගත්ම දේ තමයි මේ වගේ ලකුණු එකට එකතු කරලා හොඳට පරීක්ෂා කරන එක සහ ෆෝන් එක නිතරම අප්ඩේට් කරගෙන විශ්වාසදායක apps විතරක් install කරන එක. ඔයත් මේ වීඩියෝ එකෙන් මොකක් හරි ඉගෙන ගත්තා නම් like කරන්න. ඔයත් අලුතින් ඉගෙන ගත දෙයක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන් යන්න. තවත් මේ වගේ වීඩියෝස් ඕනේ නම් මාත් එක්ක දිගටම රැඳී ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න. bye.